මේ හදන්නේ රාජගණයේ තෙලක් හා සමාන තෙලක්ද? ඔව් ඇත්තටම ගත්තාම දැන් මේ හදන තෙල පිළිබඳව කරුණු කීපයක් කියවහම නම වශයෙන් ගත්තාම මහා තෙල්යෝරු තෛලය. එතකොට රාජ තෙල් 7 තියෙන ගුණය අපිට අනිත් තෙල් වලින් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඊට පහළ මට්ටමේ ගත්තාම මේ මහා තෙල්යෝරුව කියන එකේ ගුණයක් ඒ හා සමානයි. එතනටම සමාන කරන්න බැරි වුණත් ඒ ගුණ පනත් ටික ඒ විදිහට ලැබෙනවා. හැබැයි සමහර විට මාසයක් දෙකක් තුනක් වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ග්‍රහ පිහිටීම. අපේ අඳුරනේ මම දැනගන්න කැමතියි. සමහර කාලවල ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න බලාපොරොත්තු වෙන ඇති. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වෙන පුළුවන්. එහෙම නැත්නම් රැකියාවේ උසස් වීම මේ වගේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් අපේ අඳුරනේ තියෙන ගැටලු මේවට උත්තර ලැබෙනවා නම් මිනිස්සුන්ට හිස ඔසවලා ජීවත් වෙන්න පුළුවන් කියන මතය තමයි ගොඩක් වෙලාට ඉන්නේ. මේ මහා තෙල්යෝරු තෙල හරහා ඒ වගේ දේවල් වලට ශක්තියක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන්. ඔව් ඇත්තටම දැන් ඕකේ ක්‍රමවේද තුනක් මම භාවිතා කරනවා. එතකොට මේක සාමාන්‍ය අපිට සුරේක දාලා පැලඳ ගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ නිවසේ බුද්ධ වන්දනා කරන ස්ථානය තුල මේක තැන්පත් කරලා තියන්න. එහෙමත් නැත්නම් නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුල් වෙන තැන උඩ පොඩි මංජුසාවක දාලා ඒක අපිට එල්ලන්න පුළුවන්. ඔය අපි දෙන තෙල්යෝරු තෙල් 0.10ක් වගේ ප්‍රමාණයක් පොඩි කුප්පියකට දෙනවා. ඒ ටික ගෙනහිල්ලා ඔබ ගෙදර තෙල් ටිකක් හිඳ ගන්න. ගෙදර තෙල් ටිකක් හිඳගෙන අපි හිතමු පොල් තෙල් කාලක් හරි භාගයක් විතර සකස් කරගෙන මහා තෙල්යෝරු තෙල් 0.10 අර පොල් තෙල් භාගෙට දාන්න. දාලා ඉවර වෙලා හොඳට කලවම් කරගෙන බුදු පහනට ඔබට පුළුවන් නම් දවසට 0.3ක් දාන්න. අන්න ඔබට මේකේ ಗುಣ ගන්න පුළුවන්. එතකොට මේකේ ಗುಣ මොනවද? විශේෂයෙන්ම දැන් මේකේ ಗುಣ වශයෙන් ගත්තාම ගොඩාක් කියලා තියෙනවා. පහනක් පත්තු කරනවා නම් විශේෂයෙන්ම අර ඔබතුමා කිව්ව විදිහට ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යාපාරෙට තියෙන දෝෂ. ඒකෙදි දෝෂ වශයෙන් ගන්න කාරණා ගොඩක් තියෙනවා. අපි හිතමු ඇස් සහ කටවා දෝෂ වැඩිපුරම තියෙන්නේ ඒවා. ඔව් මිනිස්සුන්ගේ. ඊළඟට යක්ෂ භූත ප්‍රේත අමනුෂ්‍ය දේවල්, එහෙම නැත්නම් ග්‍රහාපල, එහෙමත් නැත්නම් ව්‍යාපාරයේ දියුණුව අඩාල වීමක්, දියුණු වීමක් නැත්නම් අන්නේ ක්‍රියාවලියට ඔබට පුළුවන් ව්‍යාපාර ස්ථානේ පහනක් පත්තු කරන්න. එහෙම නැත්නම් ඔබේ ගෙදර අපි හිතමු ගෙදරට ධනය ගේනවා. කොච්චර ධනය ගෙනාවත් මේ ධනය ඉතුරුවක් නෑ. මහා තෙල්යෝරුවේ විශේෂයක් තියෙනවා. මහා තෙල්යෝරුව සහ තෙල්යෝරු කාණ්ඩය ගන්න ඇත්තටම බහිරව දෝෂ වලට. කියන්නේ අපි හිතමු සමහර අවස්ථාවලදී සමහර අය අපිට ඇවිල්ලා කියනවා ස්වාමින්වහන්සේ අපි කොච්චර හම්බ කළත් ඉතුරුවන්නේ නැහැ. ගෙදර යනවා විතරයි ගියා හොයාගන්න බෑ. ඒ ඇත්තටම එච්චර මුදල් ගෙනල්ලා නැති වෙන්නේ බහිරව දෝෂ තියෙනවා. එතකොට ඒ ගෙදර පහනක් පත්තු කරන්න පුළුවන් නම් භූමි දෝෂ, බහිරව දෝෂ, අපි හිතමු සමහර විට නිදන් තියෙනවා නම් ඒ වලින් එන බලපෑම ඒ අහිතකර කිරණ සම්පූර්ණ අයින් කරන්න පුළුවන්. එතකොට මේක පැලඳ ගන්නවා නම් ඔබට ලැබෙන ಗುಣ ගොඩක් තියෙනවා. සර්වලෝක වශයට, මිනිස්සුන්ගේ ආකර්ෂණයට, දෙවියන්ගේ ආකර්ෂණයට, යන තන සබහව තුල ජය ලැබීමට, ව්‍යාපාර ශේත්‍රයේ දියුණුවට, ඒ වගේම බහිරව දෝෂ දුරු වීමට, අමනුෂ්‍ය දෝෂ දුරු වීමට, නවග්‍රහයන්ගෙන් ඇතිවෙන ග්‍රහාපල දුරු වීමට, ඒ වගේම තරංග විභාග කරන අයට තරංග විභාග ජය ගන්නත් මේ මහා තෙල්යෝරුව හොඳයි. ඒ වගේම මම ගොඩක් මේක විදේශගත වෙන අයට, විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන අයට පහනක් පත්තු කරවලා තියෙනවා අර විදිහට. සාමාන්‍ය මාසයක් දෙකක් යනකොට පැහැදිලි වෙනසක් ප්‍රතිඵලයක් මේකෙන් තියෙනවා.